බඳුනේ වටිනාකම මේ විදියට වැඩි වෙන්නේ පුළුවන් රුපියල් 100ක් දෙන්නට මේ 24400යි රුපියල් 24400යි පිසිදුවතේ තියෙන්නේ මේ වෙනකොට වටිනාකම ඔන්න වැඩක් වෙලා තියෙනවා හරිම වැඩේ වෙලා තියෙන්නේ 24400ට තරහ වෙන්න එපා ඔය සත්වාහිනී තව වැඩි කරන්න පුළුවන් නම් වැඩි කරන්න මේ හලාවත හැමෝට වැහෙන්න නුවරඑළිය ඉඳලා ආවිල්ලා තියෙනවා ඉෂාරා ආදරණීය අක්කා නේද අක්කා ආදරණීය ඉෂාරා අක්කා එවෙල ඉන්නවා නුවරඑළිය ඉඳලා අනේ පොඩ්ඩක් හිතවත් වෙලා කතා කරා නුවරඑළිය කිව්වේ හින්දා බලද්දී ගෙදර ගිහින් තේත් බීලා ඉවිල්ලා මම කිලෝමීටර් 4ක් දුරද අපේ ගෙදරට වඩා දුර. ඉතින් ඉෂාරා ආදරණීය හිතවදී ඇවිල්ලා රුපියල් 300කින් ලන්සිය වැඩි කරා මේ වෙනකොට 24700යි අයිතිවාසිකම නුවරඑළියට හලාවතිය නුවරඑළිය ඉඳලා ඇවිල්ලා හලාවත පරමදම පිරිවෙනේ මේ කුසුම් බඳුනේ අයිතිවාසිකම ඉතින් ආවරයි තුන් ආවරයි කියලා දුන්නේ නැත්තම් මම මගෙන් වැඩකුත් නැති හින්දා ඉෂාරා ඔයාට එන්න ඉස්සරහට කියලා දෙල්ලද තව කවුරු හරි ඉල්ලනවද කියන එක තව චුට්ටකින් තීරණය කරලා තියාගන්න එන නුවරඑළිය සීතල කවි අරගෙන මේ හලාවතට කළු කොල්ලා ඇවිත් ඉන්නේ කවි කියන්න හලාවතට ඉෂාරාට කිව්වලු අපේ සාසන හිමියා ගන්නට නුවරඑළිය කළු කොල්ලා එනවා අනේ හලාවතට මෙන්න ඉතින් අද දවසේම මට දුරකථනෙන් ආවා මල්ලිකෝද නුවරඑළිය ඒ විදියට විමසව්වා මම නම් අකින් කේරාගල ඔයා ඉතින් කොහෙද ගියා කිව්වම මේ විදියට අනේ ඉෂාරා මට දවසුවා පරිපය මම මල්ලි අනේ ඔයා ඉතින් දන්නවද පරිපය පුරවරයට අනේ ඇවිත් ඉතින් ඉන්නවද මගේ ආදර සුදු වගේ ඊළඟ දැන් ආගන්ට ඔබේ ගමේ කළු මල්ලිගේ රස කවි පද ආගන්ට ඊතර ඉතින් ආවම මට දුරකථනෙන් පවසන්ට හරි ආසයි ආදර බර අම්මගේ මුව දැක ගන්නට තේරුගුරක් බීලා ආවා ගිය සතියේත් මං ගිහිල්ලා ඉෂාරා මගේ අක්කේ ඔයා අට ආසිරි ගෙනත් දීලා 24000 ඉතින් 700ට වැඩි වෙනවා කුසුම බඳුනේ වටිනාකම ඒ විදියට වැඩි වෙනවා උඟකි දෙලගේ හලාවතේ අත තොරණට පැමිණෙනවා කුසුම බඳුනේ වටිනාකම අද මේ විදියට වෙනවා රුපියල් 24700යි වටිනාකම